FT 230 ස්ටිල් පවුලේ තාම වටිනා තේ කප්පාදු යන්ත්‍රය. මේ තේ කප්පාදු යන්ත්‍රය ගත්තොත් එම අපේ තේ වගාවේදී ගොවි මාතෘන්ට තාම අමාරුම කාර්යයක් තමයි කප්පාදුවට පුහුණු ශ්‍රමිකයන් සොයා ගැනීම. ඉතින් මේ ශ්‍රමිකයන් අතරේ අපිට ඕනෑම කෙනෙකුට මේ යන්ත්‍රය තිබුණොත් මේ අපේ කප්පාදුව තාම සාර්ථකව සාමාන්‍යයෙන් පුහුණු කම්කරුවෙක් ලවා කරන කාර්යය ඊට වඩා ප්‍රයෝජනවත්ව මේ යන්ත්‍රය තුලින් කිසිම පුහුණුවක් නැති අයෙකුට වුණත් මේක පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒකට හේතුව මේ යන්ත්‍රයේ තියෙන අශ්වබල 2.1ක යන්ත්‍රයක්. ඒ වගේම CC 40.2 ඉන්ධන ටැංකිය ගත්තොත් මිලිලීටර් 810ක් වැනි තා පොඩි තෙල් ප්‍රමාණයකින් පැයක් වැඩ කළ හැකි. ඒ වගේම දවසකට කම්කරුවෙක් යොදා අපි පීයකින් අපි මේ කප්පාදුව කරොත් මේ කප්පාදුවට අපිට පඳුරු 150 175 උපරිම 200ක් වැනි ඒ වයස අනුව වෙනස් වීම සිදු වෙනවා. නමුත් මේ යන්ත්‍රය තුලින් අපිට එක ඉන්ධන ටැංකියකින් පඳුරු 350 400ත් අතර කප්පාදු කරන්න පුළුවන් එක පැයකට. එතකොට ඒ පැයට අපිට වැය වෙන තෙල් ප්‍රමාණය මිලිලීටර් 810න් අපිට මේ වගේ ලොකු ප්‍රයෝජනවත් වැඩක් කරගන්න පුළුවන්. ඒ නිසාම අපිට අක්කරයක් කප්පාදු කරන්න දවස් 2මාරක් වැනි සුළු කාලයක් ඇතුළත අපේ කප්පාදුව ඉතාම සාර්ථක. පීයකින් කප්පාදුවක් කළ විට අපිට දවස් 45ක් යනවා මේ අතුවල අංකුරු හැදෙන්න. නමුත් අපිට යන්ත්‍රය මගින් අපි මේ කප්පාදුව කළ විට අපිට ඉතාම කුඩා කාලයක්, ඒ කියන්නේ දවස් 21ක් තුලින් අපිට අංකුරු ඇදෙන ප්‍රමාණයත් වැඩි ප්‍රමාණයකින් ඇදෙන එක තමයි මෙතනින් අපිට ලැබෙන ඉතාම සාර්ථක වාසිය. ඊළඟට මේ යන්ත්‍රයේ අපිට හොඳ සුමට කැපුමක් ලැබෙන්න මෙන්න මේ තලය තුලින්. ඒ තලය අපි ගත්තොත් එම ස්ටිල් සමාගම විසින්ම අපිට ඉතාම සාර්ථක හොඳ නිර්මාණයක් එවලා තියෙනවා. ඒ කියන්නේ මිලිමීටර් 4ක 5ක වගේ පොඩි අතු පවා හොඳ මුහාතකින් ඒ වගේම කිසිම කෙඳි ගතියක් නැතුව මෙන්න මේ තලයේ කාබන් ටිප් තියෙන නිසා මේකෙන් හොඳ කැපුමක් ලැබෙනවා. ඒ වගේම මේකේ සාර්ථකත්වය කොහොමද කිව්වොත් තලය අපිට මුහත් නොකර වැඩි කාලයක් එක දිගට පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය තලයක ආයු කාලය ගත්තත් අපිට අවම වශයෙන් අවුරුද්දක් වගේ කාලයක් මේක පාවිච්චි කරනවා. නැවත නැවත මුහත් කරගැනීමෙන් විශේෂ මුහත් කිරීමේ සටහනක් තියෙනවා මේ තුලින්. ඒ තිබුණත් මේක ඊටම පාසුවෙන් අපිට පාලනය කරන්න ඒ වගේම ආයු කාලය වැඩි කරගන්න පුළුවන් සාර්ථකත්වයේ තලයක් මේ තුලින් අපිට ලැබෙනවා. ඒත් එක්කම මේ තලයෙන් එන RPM එක නැත්තම් මිනිත්තුවට මේ තලයේ කැරකෙන රවුන්ඩ් ප්‍රමාණය ගත්තොත් මේ කප්පාදුවේ සාර්ථකත්වයට එක පළවෙනිම හේතුව වෙනවා. ඒ තමයි මේ යන්ත්‍රයේ තියෙන RPM එක 11500ක්. ඒ කියන්නේ ලොකු RPM එකකින් මේක ක්‍රියාත්මක වෙන නිසා ඕනෑම කුඩා හෝ විශාල අතු පහසුවෙන් හොඳ සුමට කැපුමක් මේ තුලින් ගන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අසුරවන්න සහ මේකේ වැඩ කරන අපේ කම්කරුවට ආරක්ෂාව පිණිස මෙන්න මේ සුවිශේෂී ගාඩ් එක. මේ ගාඩ් එක තියවෙන නිසා වැඩ කරන එක්කෙනාගේ ප්‍රතිවිරුද්ධ දිහාවට, එයාගේ දිශාවට කිසිම අංකුරක් හෝ කිසිම කැබැල්ලක් එන්නේ නැති වෙන ආරක්ෂා වෙන හොඳ මැග්නීසියම් සහිත මෙන්න මේ ආවරණය මේ තුලින් ඇවිල්ලා තියෙන නිසා. ඒ වගේම විශේෂිත ගියර් හෙඩ් එක, ඒ වගේම අපිට ගත්තොත් මේ විශේෂිත වූ ස්විච් එක. අපේ ස්ටිල් පවුලේ එන අනිත් යන්ත්‍ර උපකරණ වගේම තමයි වැඩ කරන කෙනාගේ මේ මැෂින් එකට අවශ්‍ය කරන පවර් එක මේ තුලින් අපිට පාසුවෙන් අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම යන්ත්‍රය ක්‍රියා විරහිත කරගන්න පුළුවන් හැකියාව අපිට ලැබෙනවා. මේ යන්ත්‍රයේ තියෙන ඊටාම සුවිශේෂී දෙයක් තමයි මෙන්න මේ හානස් එක. මේ හානස් එක ගත්තොත් මේ වෙනකම් අනිත් යන්ත්‍ර උපකරණ වල අපිට ලැබිලා තියෙන හැම කොටසක්ම ගත්තොත් එකම දිශාවට අපි මේ ආනස් එක අපි වළඳගෙන අපි මේ යන්ත්‍රය අසුරවන්න ගියොත් එම හවස් වෙන විට අපිට ගොඩාක් අපහසුට ලක් වෙනවා යන්ත්‍රයේ බරත් එක්ක. මේකේ තියෙන සුවිශේෂ දේ තමයි මේ යන්ත්‍රයේ බර කිලෝ 7.5.
එහෙම නැත්නම් කිලෝ 7යි 500ක්. මේ වෙනි සුළු බරකින් යුතුව තියෙනවා. ඒකත් අපිට මේ අපේ උරහිස් දෙකටම සමාන බරක් බෙදිලා යන විදියට අපේ උස අණුව ඉතා පාසුවෙන් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් හැකියාව තියෙන මේ හානස් එක මේකත් අපිට පාසුවෙන් ගලවා ඉවත් කරගන්න පුළුවන් හැකියාව තියෙන මේ යන්ත්‍රය තමයි අපිට මේ යන්ත්‍රය තුලින් අපිට ඊටාම හොඳ අස්වැන්නක් තේවලදී අපිට ලබා ගන්න සහ අපේ බලාපොරොත්තු දේවල් ඉෂ්ට කරගන්න හොඳ අත්වැලක් වෙනවා. ඒ නිසා FT 230 යන්ත්‍රය පාවිච්චි කරන්න අත්විඳින්න මේකේ ප්‍රයෝජනෙ උපරිම ලබා ගන්න කියලා ඉල්ලා සිටිනවා.